नमस्ते आप सभी को। कैसे आप लोग? मैं तो ठीक हूँ। आज हमारा लेसन क्या है? संख्या है। क्या आप 1 से 50 तक की संख्या है हिंदी में लिख सकते हैं ना? हिंदी में बोल सकते हैं ना? इसके बारे में आज हम देखेंगे। ठीक है। अदाबे पाठ मुकद्दर संख्या है। मुकद्दर संख्या है. संख्या පාඩම. කියන්නේ එකේ ඉඳන් 50 දක්වා හින්දි වලින් කොහොමද ලියන්නේ? හින්දි වලින් කොහොමද අපි කතා කරන්නේ? ඒ පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මොකද්ද පාඩමද? සංඛ්‍යා. 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 හින්දි වලින් සංඛ්‍යා කියන එකට ඒ කියන්නේ එක සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ එක සංඛ්‍යාවක් නම් සංඛ්‍යාව ඒ කියන්නේ එක සංඛ්‍යාවක් නම් හින්දි වලින් අපි කියනවා සංඛ්‍යා. මොකද සංඛ්‍යා. සංඛ්‍යා කියන්නේ එක සංඛ්‍යාවක් නම් සංඛ්‍යා ගොඩක් නම් ඒතර සිංහල වලින් බහුවචනයක් විදිහට සංඛ්‍යා. ඒතර ගොඩක් සංඛ්‍යා. ඒතර හින්දි වලින් කියන්නේ සංඛ්‍යා है. මොකද්ද? සංඛ්‍යා है. එක සංඛ්‍යාවක් නම් සංඛ්‍යා ගොඩක් නම් සංඛ්‍යා है කියලා හින්දි වලින් කියනවා. අද අපි සාකච්ඡා කරන්නේ එකේ ඉඳන් 50 දක්වා හින්දි වලින් කොහොමද ලියන්නේ? කොහොමද කතා කරන්නේ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ අපි. අද පාඩම සංඛ්‍යා है. සංඛ්‍යා है. හරි. අපි දැන් මුලින් බලමු මුල්ම සංඛ්‍යාව මොකද්ද? මුල්ම සංඛ්‍යාව තමයි බිඳුව. මොකද්ද බිඳුව? බිඳුවට හින්දියෙන් කියන්නේ මොකද්ද? බිඳුවට හින්දියෙන් කියන්නේ ශූන්‍ය. බිඳුවට හින්දියෙන් කියන්නේ මොකද්ද? ශූන්‍ය කියලා. ශූන්‍ය. මොකද්ද? බිඳුවට හින්දියෙන් කියන්නේ ශූන්‍ය කියලා. ශූන්‍ය. ඊළඟ සංඛ්‍යාව තමයි ඒ කියන්නේ ඉලක්කම. ඊළඟ ඉලක්කම 1. බිඳුවට කියන්නේ ශූන්‍ය නම් එකට කියන්නේ මොකද්ද හින්දියෙන්? 1. මොකද්ද? 1. එකට කියන්නේ 1 කියලා. දෙකට මොකද්ද කියන්නේ? දෙකට හින්දියෙන් කියන්නේ 2 කියලා. දෙකට හින්දියෙන් කියන්නේ 2. බිඳුවට ශූන්‍ය, එකට 1, දෙකට කියන්නේ මොකද්ද? 2 කියලා. තුනට මොකද්ද කියන්නේ? තුනට කියන්නේ 3 කියලා. තුනට කියන්නේ 3. තුනට හින්දියෙන් කියන්නේ 3 කියලා. ඊළඟ ඉලක්කම නැත්නම් සංඛ්‍යාව තමයි 4. 4ට හින්දියෙන් කියන්නේ 4 කියලා. මොකද්ද 4? 4ට හින්දියෙන් කියන්නේ 4. 5. 5ට හින්දියෙන් කියන්නේ 5. 5. මොකද්ද කියන්නේ 5 කියලා. 4 4 නම් 5 කියන්නේ 5. 6. එතකොට 6ට හින්දියෙන් කියන්නේ චහ. 6ට හින්දියෙන් කියන්නේ චහ කියලා. චහ. අපිට මේම ලියන්න පුළුවන්. ඒ කියන්නේ 6 චහ. මේ ආකාර දෙකෙන් අපිට ලියන්න පුළුවන් හින්දියෙන් 6ට. ඊළඟ එක තමයි 7. 4 හින්දියෙන් කියන්නේ 7 කියලා. මොකද්ද 7? 4 හින්දියෙන් කියන්නේ 7 කියලා. 7. පැහැදිලිද? බිඳුවර ශූන්‍ය, එකට 1, දෙකට 2, තුනට 3, හතර 4, පහ 5, 6 6, 7 7. ඊළඟ ඉලක්කම මොකද්ද? ඊළඟ සංඛ්‍යාව 8. මොකද්ද 8? 8ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 8ට හින්දියෙන් කියන්නේ 8 කියලා. මොකද්ද 8? ගෙස් වලින් 8. 8. 8ට හින්දියෙන් කියන්නේ 8. 8. 9ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 9. 9ට හින්දියෙන් කියන්නේ no කියලා. 9ට හින්දියෙන් කියන්නේ no. no කියලා. 9ට හින්දියෙන් කියන්නේ no. 10 කියන්නේ මොකද්ද? ඊළඟ ඉලක්කම 10. 10ට හින්දියෙන් කියන්නේ 10. 10ට හින්දියෙන් කියන්නේ 10 කියලා. 11ට හින්දියෙන් කියන්නේ 11. 11ට හින්දියෙන් කියන්නේ 11 කියලා. 11ට හින්දියෙන් කියන්නේ 11.
ඊළඟ ඉලක්කම මොකද්ද? සංඛ්‍යාව 12. 12ට හින්දියෙන් කියන්නේ 12. 12ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 12 කියලා. 12. ඊළඟ ඉලක්කම තමයි සංඛ්‍යාව තමයි 13. 13 හින්දියෙන් කියන්නේ 13. 12 12 13 කියන්නේ 13. 14. 14 හින්දියෙන් කියන්නේ 14. මොකද 14. 14. 14 හින්දියෙන් කියන්නේ 14. 15 හින්දියෙන් කියන්නේ 15. 14 14 15 කියන්නේ 15 කියලා. 15 15. 8ට 8 9 9 10 11 11 12 12 13 13 14 15 කියන්නේ 15 කියලා. අර සින්දුවකත් තියෙනවා මොකද්ද? පරණ හින්දි ගීතයක් තියෙනවා 1 2 3 4 5 යන්නේ ඒ වගේ ඒකේ කියන්නේ 1 ඉඳන් 12 දක්වා ගණන් කිරීමක් යනවා ඒ ගීතේ. 1 2 12 වෙනකන් තියෙන ඒ ගීතේ. ඊළඟ සංඛ්‍යාව මොකද්ද? 15 වෙනකන් බලාගත්තා. ඊළඟ සංඛ්‍යාව තමයි 16. 16ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 16ට හින්දියෙන් කියන්නේ 16 කියලා. මොකද්ද 16? 16. 16ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 16 කියලා. 16ට හින්දියෙන් කියන්නේ 16. ඊළඟ සංඛ්‍යාව තමයි 17. මොකද 17. 17ට හින්දියෙන් කියන්නේ 17 කියලා. 17. 17ට හින්දියෙන් කියන්නේ 17. ඊළඟ සංඛ්‍යාව තමයි 18. 18ට හින්දියෙන් කියන්නේ 18 කියලා. 18. 18. 18 කියලා තමයි 18 හින්දියෙන් කියන්නේ. ඒ කියන්නේ 16 16 17 17 18 කියන්නේ 18 කියලා. 18. 19 හින්දියෙන් කියන්නේ මොකද්ද? 19. 19 හින්දියෙන් කියන්නේ 19 කියලා. මොකද 19 හින්දියෙන් කියන්නේ 19. 19. 19 හින්දියෙන් කියන්නේ 19 කියලා. තේරුණාද? 19 19. ඊළඟ සංඛ්‍යාව තමයි 20. 20ට හින්දියෙන් කියන්නේ 20 කියලා. 20. 20. මොකද 20 කියලා. 20 කියන්නේ 20. ඊළඟ සංඛ්‍යාව 21. 21ට කියන්නේ 21 කියලා. 21. 21. 21ට කියන්නේ 21. 21. 22ට කියන්නේ මොකද්ද? 22ට කියන්නේ 22 කියලා. 22. 22. 22ට කියන්නේ 22 කියලා. 23 කියන්නේ මොකද්ද? 23ට හින්දියෙන් කියන්නේ 23. 23ට කියන්නේ 23 කියලා. 23. 23. තේරුණාද 23? 16 16 17 17 18 18 19 19 20 20 21 21 22 23 සංඛ්‍යා දැනගන්න හින්දුනේ. මොකද අපි කඩේකට ගියොත් ඉන්දියාවේ අපි रुपया 20 නම් 20 रुपये. එතකොට 20 කියන්නේ 20 නම් 20 रुपये रुपया 20යි. රුපියල් 16ක් නම් 17ක් නම් අපි මේ ඉලක්කම් දැනගන්න ඕනේ. එතකොට रुपया 20යි නම් 20 रुपये. रुपया 23 නම් 23 रुपये. එතකොට रुपया 15 නම් 15 रुपये. මට रुपया 15ක් ඕනේ. 15 रुपये चाहिए. अन्य में क्या रुपया 20ක් ඕනේ. मुझे 20 रुपये चाहिए. ඊළඟ සංඛ්‍යා මොකද්ද? 24. 23 වෙනකම් අපි බලාගත්තා. 23 කියන්නේ මොකද්ද? 23. හරි. 24 කියන්නේ මොකද්ද? 24. 24. 24ට හින්දියෙන් කියන්නේ 24 කියලා. මොකද්ද 24? 24. 24 කියන්නේ 24 කියලා. 24. 24 24. 25 කියන්නේ මොකද්ද? 25 කියන්නේ 25 කියලා.
25 කියන්නේ හින්දියෙන් 25. 25. 25. 26ට හින්දියෙන් කියන්නේ 26 කියලා. 26ට හින්දියෙන් කියන්නේ 26. 26ට හින්දියෙන් කියන්නේ 26 කියලා. 26. එතකොට 27. 27ට හින්දියෙන් කියන්නේ 27. 27. 27. 24ට හින්දියෙන් කියන්නේ 27 කියලා. 27. 28. ඊළඟ සංඛ්‍යාව 28. 28ට හින්දියෙන් කියන්නේ මොකද? 28ට හින්දියෙන් කියන්නේ 28. මොකද්ද? 28. 28. 28. 28ට හින්දියෙන් කියන්නේ 28 කියලා. 28. 29. 29ට හින්දියෙන් කියන්නේ 29ට හින්දියෙන් කියන්නේ 29 කියලා. 29ට හින්දියෙන් කියන්නේ 29. 29. තේරුණාද? 29. 29ට කියන්නේ 29 කියලා. 30ට මොකක්ද කියන්නේ 30? 30ට කියන්නේ 30 කියලා. 30ට හින්දියෙන් කියන්නේ 30. 30ට කියන්නේ 30 කියලා. 30. 31. 31ට හින්දියෙන් කියන්නේ 31 කියලා. 21 21 නේ. 31 කියන්නේ 31. 31ට කියන්නේ 31 කියලා. 31. 31 කියලා. 31ට කියන්නේ 31 කියලා. තේරුණාද? 24 24 25 25 26 27 26 27 28 29 30 30 31 කියන්නේ 31 කියලා. 31ට කියන්නේ 31. හරි. ඊළඟ සංඛ්‍යා මොකද්ද? 31කට පස්සේ 32. 32. 31 31 නම් 32 මොකද්ද? 32 කියන්නේ 32 කියලා. 22 22 නම් 32 කියන්නේ 32. 32. 32 කියන්නේ මොකද? 32 කියලා. 32. 32 කියලා කියන්නේ. 32. 32 කියන්නේ 32. 33 කියන්නේ මොකද්ද? 33 කියන්නේ tan 30 කියලා. 33 කියන්නේ හින්දියෙන් tan 30. 30 කියලා. මොකද්ද? tan 30. 32 32 නම් 33 tan 30. 34 කියන්නේ මොකද්ද? 34 කියන්නේ මොකද්ද? 34. මොකද්ද 34 කියන්නේ? 34 34. 34. 34 34. 35 කියන්නේ pan 30 කියලා. 35. 35 කියන්නේ මොකද්ද? pan 30. මොකද්ද pan 30 කියන්නේ? 35 කියන්නේ pan 30 කියලා. pan 30. 35 අපි කියන්නේ මොකද්ද හින්දියෙන්? pan 30 කියලා. 35 කියන්නේ pan 30. 36. ඊළඟ සංඛ්‍යාව තමයි 36. 36ට කියන්නේ 36 කියලා. මොකද්ද 36? 36 කියලා තමයි 36ට කියන්නේ 36. තේරුණාද? 36 36 කියන එක. ඊළඟ සංඛ්‍යාව තමයි 37. 34 හින්දියෙන් කියන්නේ 37 කියලා. මොකද්ද 37? 37 37. 36 36 නම් 37 කියන්නේ 37. ඊළඟ සංඛ්‍යාව 38. 38 හින්දියෙන් කියන්නේ 38 කියලා. මොකද්ද 38? 38. 38 කියලා තමයි කියන්නේ 38. 38ද හින්දියෙන් කියන්නේ මොකද්ද 38 කියලා. මොකද්ද 38. 39. 39 හින්දියෙන් කියන්නේ මොකද? 39 කියන්නේ 39. 39. 39. තේරුණාද? ඒ කියන්නේ 39 හින්දියෙන් කියන්නේ 39. 39 කියන්නේ 39 කියලා. 32 32 33 33 34 34 35 35 36 37 37 38 38 39 39 කියන්නේ 39. ඊළඟ සංඛ්‍යාව මොකද්ද? 40. මොකද්ද? 40. 40. තේරුණාද 40? දැන් මොකද 40ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 39 39 නම් 40ට හින්දියෙන් කියන්නේ අපි 40 කියලා. මොකද්ද 40? 40. 40ට හින්දියෙන් කියන්නේ
40. 40 හින්දියෙන් කියන්නේ මොකද්ද? 40 කියලා. 40 හින්දියෙන් කියන්නේ 40. 41. 41ට හින්දියෙන් කියන්නේ 41 කියලා. 41ට හින්දියෙන් කියන්නේ 41. 41. 40 40 නම් 41 මොකද්ද? 41. 42. 42ට හින්දියෙන් කියන්නේ 42 කියලා. මොකද්ද? 42. 42. 42. 42 කියන්නේ 42 කියලා. 42. 43. 43ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 43ට හින්දියෙන් කියන්නේ 43 කියලා. 43. 43. කියන්නේ 43ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 43. 40 40 41 41 42 43 43. ඊළඟ සංඛ්‍යාව තමයි 44. මොකද්ද? 44. 44ට හින්දියෙන් කියන්නේ මොකද්ද? 44ට හින්දියෙන් අපිට වචන දෙකක් කියන්න පුළුවන්. ඒ තමයි මොකද්ද? 44 කියලා කියන්න පුළුවන්. මොකද්ද? 44. 44 කියනවා. එහෙම නැත්නම් අපි කියනවා 44 කියලා. මොකද්ද 44? මේ දෙකම අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ 44 44ට 44 කියලාත් කියනවා. 44ට 44 කියලාත් කියනවා. එහෙම නැත්නම් 44 කියලාත් කියනවා. දෙකම හරි. 44 කිව්වත් හරි 44 කිව්වත් හරි. 45. මොකද්ද? 45ට හින්දියෙන් කියන්නේ 45 කියලා. මොකද්ද 45? 45. ඒ කියන්නේ 45ට කියන්නේ 45. 45 කියන්නේ 45 කියලා. ඊළඟ සංඛ්‍යාව තමයි 46. 46ට කියන්නේ 46 කියලා. මොකද්ද 46? 46. 46. 46ට කියන්නේ 46 කියලා. තේරුණාද? 46 46 කියන එක 46. හරි. ඊළඟ සංඛ්‍යාව තමයි දැන් තියෙනවා 40 40 නම් 40 40 41 41 42 42 43 43 44 44 එහෙම නැත්නම් 44. 45 45 46 46. තේරුණාද? හරි. දැන් ඊළඟ සංඛ්‍යාව තමයි 47. 44 හින්දියෙන් කියන්නේ මොකක්ද? මොකද්ද 47. 47. දැන් 46 46 නම් 47 කියන්නේ මොකද්ද? 47. 47 කියන එක. මොකද්ද 47? ඒ කියන්නේ 44 කියන්නේ 47 47 කියලා. 48 48ට කියන්නේ 48 කියලා. මොකද්ද? ඒ කියන්නේ 48 48. ඒ කියන්නේ 48 කියන්නේ මොකද්ද? 48 කියලා. 49 49ට කියන්නේ 49 කියලා. මොකද්ද? 49 49 කියලා. ඒ කියන්නේ 49. 49 කියන්නේ 49. 50 කියන්නේ මොකද්ද? 50 50. 50ට හින්දියෙන් කියන්නේ 50 කියලා. 50. මොකද්ද? 50 කියලා. ඒ කියන්නේ 50ට අපි හින්දියෙන් කියන්නේ 50 කියලා. ඒ කියන්නේ 47 47 48 48 49 49 50ට කියන්නේ 50. අද අපි සාකච්ඡා කරේ සංඛ්‍යා පාඩම. ඒ කියන්නේ 1 ඉඳන් 50 දක්වා හින්දියෙන් කොහොමද අපි මේ සංඛ්‍යා ලියන්නේ? සහ කතා කරන්නේ කොහොමද කියන තමයි අපි සාකච්ඡා කරේ. 1 ඉඳන් 50 දක්වා. ඒ පිළිබඳ ඔබට අද පැහැදිලි වෙන්නේ නැති. තවත් දවසක අපි 50 ඉඳන් 51 ඉඳන් 100 දක්වා අපි කොහොමද හින්දියෙන් ලියන්නේ කියලා අපි බලමු. තවත් දවසක තවත් අලුත් පාඩමකින් නැවත हम फिर मिलेंगे बहुत धन्यवाद आपको नमस्ते।